හලෝ මචං මේ කොහමද උඹලට මේ මම පොඩි දෙයක් කියන්න මේ වීඩියෝ එක දාන්නේ මේ දැන් ලංකාවේ මේ වෙලාවේ ගම් උතුර අවදානමක් වෙලා තියෙනවා මිනිස්සු අවතන් වෙලා තියෙනවා නාය ගිහිල්ලා තියෙනවා හරිද එතකොට මම දැක්කා මේකෙන් ප්‍රොමෝට් වෙන්න හදන සෙට් එකක් හරිද සෝෂල් මීඩියා කරන කීප දෙනෙක් මචං මම දැක්කා වීඩියෝස් දානවා මේ හාල් බෙදනවා ඇති කෑම බෙදනවා ඇති සල්ලි දෙනවා ඇති හරිද ගිහිල්ලා උදව් කරනවා ඇති මිනිහෙක් උස්සගෙන යනවා ඇති මේවා මචං උන් වීඩියෝස් කරලා සෝෂල් මීඩියා එක දාලා මචං උන්ව ප්‍රොමෝට් වෙන්න තමයි හදන්නේ හරිද උඹලා උන්ව ප්‍රොමෝට් කරන එක නවත්තාලා හරිද ඊළඟට කරන රික්වෙස්ට් එක තමයි අපිට මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ පුළුවන් කට්ටිය ඉන්න ඕන මේ account number එකට සල්ලි දාන්න කියලා කියයි හරිද ඊළඟට මෝඩ සෙට් එකක් ඉන්නවා මචං ඔය account එකට සල්ලි දානුනුත් ඉන්නවා හරිද එතකොට උඹ හිතනවාද උඹලා හිතනවාද හරිද උඹ කවුරු හරි හිතනවා රුපියල් 10000ක් ඔය මනුස්සයාට දැම්මා කියලා. දැන් ඔය මනුස්සයාට රුපියල් 10000ක් දැම්මට පස්සේ ඔය මනුස්සයා රුපියල් 10000ම ඔය මිනිස්සුන්ට වියදම් කරන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 1000 2000 උඩරම වියදම් කරලා උඹලට පෙන්නයි මෙහෙම දෙයක් වෙනවා. උඹලා දෙන සල්ලි වලින් තමයි මම මේක කරන්නේ කියලා එහෙම එකක් පෙන්නයි. හැබැයි ඇත්තට මෙහෙම දේවල් වෙන්නේ නැහැ. උඹලා විශ්වාස කරන්න එපා ඔය මිනිස්සු වැඩ කරන්නේ ඔය මිනිස්සුන්ගේ ඇජෙන්ඩා එකට. ඔය මිනිස්සුන්ගේ ගෝල් එකට. එතන උඹලා ඒකට උඹලා හිතන්න එපා ඔය මිනිස්සු උදව් කරන්නේ ඇත්තටම බොක්කෙම්ම එහෙම සීන් එකක් නෙවෙයි උතන වෙන්නේ. ඒ හින්දා උඹලා මේ සෝෂල් මීඩියා කවරේ ප්‍රොමෝට් කරන්න යන්න එපා. උඹලට ඇත්තටම උදව්වක් කරන්න ඕන නම් ගිහිල්ලා උදව් කරපල්ලා. හරිද? සල්ලි දෙන්න ඕන සල්ලි දීලා ගිහිල්ලා මිනිස්සුන්ට. කෑම බෙදෙන්න ඕන ගිහිල්ලා සල්ලි කෑම දීලා. මම හිතනවා ඒක තමයි හොඳම ක්‍රමය. මේ ඔය සෝෂල් මීඩියා කාරය ප්‍රොමෝට් කරන එක නවත්තපල්ලා. මේ ඕක තමයි මට කියන්න ඕන කාරණාව මචං. බොහොම ස්තුතියි.